සුබ දවසක් ඔයාලා හැමෝටම ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. පේනව නේද මේ තියෙන්නේ අපේ කුස්සියේ බිම. අපිට තියෙන්නේ පරණ ගෙදරක් නේ. ඉතින් මේ කුස්සියේ බිම කොච්චර සුද්ධ කරත් කොච්චර මොබ් කරත් මේ අවපාට ගතිය යන්නේ නැහැ. අවුරුද්දට මේකට ෆ්ලෝ පේන්ට් එකක් ගන්නම් කියලා හිටියට ගන්න හම්බුනේ නැහැ. ඉතින් දැන්වත් ෆ්ලෝ පේන්ට් එකක් ගන්න තියෙනවා නම් හොඳයි කියලා ඉඳලා ෆ්ලෝ පේන්ට් එකක් කෙනෙල්ලත් සති දෙකකට වැඩිය තිබ්බ ගාන්නේ නැතිව. ගන්න බැරි වෙන්න වෙච්චි දේ තමා මගේ දෝනි දහම් පාසලේදී වැටිලා යාගේ නිකටට කියන්නේ කටට යටින් නිකට හරිය තුවාල වෙලා ඉතින් මැහුණුත් දාන්න වුණා. ඉතින් එහෙම තියෙද්දි මට මේ වගේ දෙයක් කරන්න තරම් හිතක් තිබ්බේ නැහැ. ඒක නිසා එයාගේ තුවාලේ හොඳ වෙලා මැහුම් එහෙම කපලා ඉවර වෙනකම් ඉතින් මේවා ගැන එච්චර හිතන්නේ නැතුව හිටියා. දැන් ඉතින් එයාගේ මැහුම් කැපුවා ගියේ ඉරිදා. ඊට පස්සේ අපිට හිතුණා හෙට බදාදා නිවාඩු දවසකුත් නිසා ටිකක් රෑ වෙන නිදිය ගත්තත් කමක් නැහැනේ කියලා හිතලා අපි මේ ෆ්ලෝ පේන්ට් එක ගන්න ගත්තා. අපි කියලා කිව්වට අපේ ගෙදර සාමාන්‍යයෙන් මේ වගේ හැමදේම කරලා දෙන්නේ මට මගේ හස්බන්ඩ්. ඒකත් කියන්න ඕනේ යා මේ හරි සපෝටිව් හස්බන්ඩ් කෙනෙක්. ගොඩාක් මේ හැමදේම බලලා හදලා මේ කරලා දෙනවා මට උදව් කරනවා. එයාට පුළුවන් හැම වෙලාවෙම ළඟින් ඉඳගෙන හැම දෙයකම ඉතින් උදව් කරනවා. මේ දේ කරලා දෙන්න මේ දේ කරලා දෙන්න කියලා කිව්වහම මේ හැම දෙයක්ම එයා බලලා හදලා එයාට පුළුවන් විදිහට කරලා දෙනවා. එදා ඉඳන් මෙහෙම තමා. ඉතින් දැන් පහුවදා පොයේ දවසේ ඉතින් නැගිටලා මම මේ දැන් කලින් දවසේ මේ අර බිමට ෆ්ලෝ පේන්ට් ගාපු නිසා මට මුළු කුස්සියම අස් කරන්න බැරි වුණා. භාජන හේදුවා. හැබැයි ඔක්කොම සෝදන්න බැරුව ගියා. මොකද දැන් අර බිමත් සීතල නිසා මේ පේන්ට් එක තියෙන නිසා කුස්සියට එන්නත් බැහැනේ. ඒක නිසා මම ඉතින් එහෙම්මම දාලා ඉඳුල් එහෙම අයින් කරලා තමයි නිදාගත්තේ. ඒ කරලා ඉතින් උදේ තමයි මේ භාජන කීපයක් තිබිලා හේදුවේ. ඉතින් මම මේ උයන අතරේ හස්බන්ඩ් මිදුලතු ගන්න ගියා. මොකද මේ අද ටිකක් පෝය වුණාට වැඩ වැඩි දවසක් කියන්නේ මට ලොකුම රාජකාරියකට කියලා තිබ්බේ රෙදි හොදන්න. දවස් 3ක විතර රෙදි එකතු වෙලා තිබ්බා. ඒකට හේතුව තමයි ඉරිදා මම අන්තිමට රෙදි හේදුවේ. රෙදි හොදලා සඳුදා වෙනකොට මේ දවස්වල අර තියෙන ක්ලයිමේට් එකටයි මට නම් කොහොමත් එහෙම තමයි ටිකක් අර සෙම ගතිය තියෙනවා. ඉතින් ඒකින්ද මට සඳුදා රෙදි හොදන්නත් බැරුව ගියා. රෙදි හොදන්න තියෙද්දිත් ගෙවල් අස් කරන්න තියෙද්දිත් අඟහරුවාදා අපි දෙන්න පුංචි රස්තියාදුවක ගියා. පොඩි දෙන්න ඉස්කෝලේ ගියාට පස්සේ හස්බන්ඩ් නිවාඩුවක් දාලා ගෙදර හිටියා. ඒ හිටියට පස්සේ මොකද මම ගෙදරම ඉන්නේ. ඒක නිසා මට හිතුණා කොයි හරි ඇවිදින්න යන්න තියෙනවා නම් හොඳයි කියලා. ඉතින් ඔය අපි දෙන්න පොඩ්ඩක් නුවර පැත්තට ගියා. ඇවිදලා කරලා එන්න. ඒක නිසා මට එදා උදේවරුවත් අඟහරුවාද උදේවරුවෙත් රෙදි හැම හොදන්න බැරුව ගියා. ඉතින් රෙදි තිබ්බා එකතු වෙලා සෑහෙන ගොඩක්. අඟහරුවාද හවස මම බෙඩ් ෂීට් මාරු කරා. එතකොට ඒ බෙඩ් ෂීටුත් ඔන්න පහුවදාට හොදන්න තිබ්බා. අද ඉතින් දඩි බිඩි ඉවිල්ලක් තමයි තියෙන්නේ. ටක් ගාලා උයලා මොකද මට ප්‍රධානම වැඩේ තියෙන්නේ රෙදි හොදන්නනේ. ඒක නිසා අපි දෙන්න එනකොට කියන්නේ නුවර ගිහින් එනකොට මග දෙල් තිබ්බා. දෙල් අවාරනේ. ඒ උනාට මගේ එක තැනක දෙල් තිබ්බා. අපි දෙල් ගෙඩියකුත් අරන් ආවා. හරි ආසයි කන්න. ඒ දෙල් ගෙඩිය උයලා මාළු ටිකක් බෙදලා ගන්නම් කියලා මං කිව්වා. වැඩි මොනවත් හදන්න බෑ නිවාඩු දවස වුණාට. සාමාන්‍යයෙන් ඉතින් ගෙදර හැමෝම ඉන්නකොට ඉතින් අර නිවාඩු දවසට නිදහසේ උයන දවසක් නේ. හැබැයි ඒ උනාට මට අද ඒ වැඩේ කරන්න බෑ. ඒක හින්දා ටක් ගාලා මේක දෙල් ගෙඩි උයලා මාළු බෙදලා ගන්නම්කෝ. මට ඉතින් අපරාධ කියන්න බෑ. මගේ හස්බන්ඩ් එහෙම කෑමට බීමට කිසි කරදරයක් නැහැ. පොල් සම්බෝලයි බතුයි දුන්නත් එයා සද්ද නැතුව කනවා. ලුණු මදිද කාමදාක්වත් එහෙම දොසක් එයා කියන්නේ නැහැ කෑමට. බැරි වෙලා හරි ලුණු ටිකක් මදි නේද කියලා මම කිව්වොත් එයා කියනවා කමක් නැහැ ලුණු අඩුවෙන් කන එක හොඳයිනේ.
ඒකට කමක් නැහැ කියලා. ඉතින් ඒක නිසා මට සාමාන්‍යයෙන් ගෙදර කෑම බීම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉතින් පොඩි දෙන්න නම් ටිකක් මේ කෑම බීම තෝරනවා. පුතාටත් වැඩිය දෝනි ගොඩාක් කෑම තෝරනවා. හැබැයි ඉතින් දෙල් මඤ්ඤොක්කා කෙසෙල්මුව ඒ වගේ මේ දේවල් කන්න අපේ දෙන්නම හරිය කැමතියි. ඉතින් දැන් මේ වොෂින් මැෂින් එකට දැම්ම මම බෙඩ්ෂීට් ටිකක් දාලා මේ මාළු ටිකක් බදින්න ගත්තා. මේ හස්බන්ඩ් මිදුලේ මතු ගාලා ඊට පස්සේ එයාට පොඩි වැඩක් තිබ්බා එළියට යන්න. ඊට පස්සේ එයා ඒකට ගියා. උදේට කන්න නම් හිටියේ නැහැ එයා. මේ ඇවිල්ලා කන්නම් කියලා කිව්වා. ඉතින් මම උයලා ඉවර වෙලා පටන් ගත්තා මේ රෙදි හොදන්න. ඇත්තටම රෙදි මේ මට හිතා ගන්න බෑ මේ මම මෙච්චර හේදුවද කියලා හොදලා ඉවර වෙනකොට මේ ඇඟට නිකන් පණක් නෑ වගේ එච්චරකට අමාරුයි. රෙදි ගොඩාක් තිබ්බා. දවස් 3කනේ කියන්නේ ඉරිදා උදේ හොදපුවාම ඉරිදා හවසේ ඉඳන් ඒකතු වෙන රෙදි ඔක්කොම ටික හොදන්න එපයිනේ. අනික මේ බෙඩ්ෂීට් එහෙම මම මැෂින් එකට දැම්මට පිලෝ කේස් දාන්නේ මම ඒව හොදන්නේ අතේ. මම හොඳට සබන් ගාලා ටිකක් අතුල්ලා සෝදනවා. මොකද ඔළුව තියෙනවනේ. ඒක නිසා මේ රෙදි හොදන ගමම්ම ටිකක් කියන්නේ හොදන කොටස වනවන එහෙම තමා මේ රෙදි ටික හේදුවේ. ඩෙනිම් ට්‍රවුසර් වගේ දේවල් මැෂින් එකට දානවා. ඉතින් ඒ දැම්මත් අනේ මන් දන්නේ මට මැෂින් එක කියන්නේ එච්චර කුණු යන්නේ කොච්චර හේදුවත්. ඒක නිසා මම ඒවත් අතේ අතුල්ලලා තමයි හොදන්නේ. ඉතින් අත් දෙකට ටිකක් අමාරුයි. හැබැයි ඇඟට අමාරු වුණාට මේ විදිහට රෙදි හොදපුවාම මගේ හිතට හරිය හොඳයි. දැන් ඔය මේ එතන මම පෙවුනට අපේ පොඩි දෙන්නත් මේ මගේ වටේ කැරකි තමයි ඔය ඉන්නේ. මම මෙහෙම වැඩ කරනවා නම් මේ දෙන්න ඉන්න දවස්වලට ඉතින් ඒ දෙන්නත් ඔය අහල පහලින් හෙල්ලෙන්නේ නැහැ. ළඟට වෙලා ඔය කියව රටේ නැති ප්‍රශ්න අහා ඉන්නවා. වෙලාවකට ඉතින් මේ උත්තර දීලත් එපා වෙනවා. මේ කියව ඉන්නකොට. හවස මේ පොඩි ගමනක් යන්න ඕනේ කියලා කිව්වා. පොඩි දෙන්නට ඉතින් මේ අද පොය දවස නිසා ඒ දෙන්නම කොයි හරි එක් කරගෙන යන්න කියලා. ඉතින් ඒ යන්නත් ඕනේ. මට නම් ඉතින් මහන්සි ඒ වුණාට ඉතින් මේ දෙන්න පවුනේ එක් කරගෙන යන්න ඕනේ. ඉතින් පොඩි මේ පුතා හැම ඉතින් මට උදව් කරා මේ රෙදි ටික මනා ගන්න කරන්න. මේ කොහොම හරි මම මේ රෙදි හොදලා ඉවර වෙනකම් අපේ දෙන්න ළඟ රෙදි සෝදලා නාලා රෙදි හොදලා ඉවර වෙනකොට මගේ අයියත් ආවා. එයත් ඇවිල්ලා ටක් ගාලා ගියා. මේ හිටියේ නැහැ. මේ දෝනි වැටිච්ච නිසා එයාව බලලා යන්න. එයාට වෙලාවක් තිබ්බේ නැහැ කලින් එන්න. ඊට පස්සේ දෝනිව බලලා යන්නත් එක්ක එයා ඇවිත් ගියා. මේ කුස්සියේ තිබ්බ මේ රෙදි කාපට් දෙක ඒවා මේ කාපට් දෙක අලුතින් දාලා මේ කියන්නේ මේ දෙක අයින් කරලා වෙන දෙකක් දාලා ඒ දෙකත් මම හේදුවා. මගේ රෙදි කොච්චර මම අතේ හේදුවත් මම රෙදි මිරි කන්නේ මැෂින් එකේ. ඒක මට මාරම උදව්වක් ඇත්තටම මේ රෙදි මැෂින් එකේ මිරිකන එක. මොකද මේ අතේ මිරිකන්න හරි අමාරුයි. රෙදි මිරිකනකොට ඉතින් හොදනවට වැඩිය අමාරුම වැඩේ තමයි රෙදි මිරිකන වැඩේ. ඒක නිසා ඒක හරිය මේ පහසුවක්. අනිත් එක මේ අපිට ටිකක් අවුව මදිනේ. ඒක නිසා මේකේ වතුර ඔක්කොම ගිහිලා සාමාන්‍ය තෙත ගතියනේ තියෙන්නේ. ඒක නිසා වේලෙන්නත් ඒක ලොකු උදව්වක් වෙනවා. පේනව නේද? ඇඟටම ඇඳුනුත් ඇලිලා ඒ වුණාට ඉතින් කරන්න දෙයක් නැහැ. මේක හොදලා ඉවර කරලා මේ නාන්නත් ඕනේ. නාලා ගේ අස් කරන්නම් කියලා තමයි මම හිතාගෙන ඉන්නේ. හැබැයි මට එදා ගේ අස් කරන්න බැරි වුණා මහන්සියට. එහෙමම මේ ඉඳලා ඊට පස්සේ අපි හවස පොඩි ගමනක් යන්න ලෑස්ති කරගෙන හිටියානේ. හස්බන්ඩ්ටත් වැඩ කිහිපයක්ම තිබ්බා. එයා ටිකක් එහෙට මෙහෙට ගියා ඒ වැඩවලට. ඒ ගිහින් හවස ඇවිල්ලා අපි මේ අපේ යන්න තියෙන ගමනත් ගියා.
කලින් හොදලා වන්නපු බෙඩ් ෂීට් ටික වේලිලා තිබ්බා. ඊට පස්සේ මම ඒ ටික අයින් කරලා මේ එතනින් මේ ට්‍රවුසර් ටික වැනුවා. හැබැයි මේවා වන්නකොටත් මහ ලොකු අවුවක් නම් ඉතින් තිබ්බේ නැහැ. මේ ඒ වුණාට ඉතින් මේ සීතල ගතිය හරි අඩු වෙන්නේ කියලා මම දැම්මා. මේ ආයෙ දාන්න තැනකුත් නැති නිසා. රෙදි ටික හොදලා නාලා හැම ඉවර වෙලා අපි යන්න ලෑස්ති වෙන්නේ නෙල්ලිගල. නෙල්ලිගල කියන්නේ අපිට කිලෝමීටර් 6ක් 7ක් වගේ දුරින් තමා තියෙන්නේ. ඔය ඒ වගේ ඇති. මට හරියට මෙහෙම දුර කියන්න බෑ. හස්බන්ඩ් නම් කිව්වා ඒ වගේ දුරක් ඇති කියලා. ඉතින් මේ පොඩි දෙන්නා කිව්වා නෙල්ලිගල යන්න ඕනේ කියලා. ඊට පස්සේ දැන් මේ නෙල්ලිගල යන්න තමයි යන්නේ. නෙල්ලිගල කියන්නේ ගොඩක් අය දන්නවනේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයක්. ඒක හරි ප්‍රසිද්ධයි. ඉස්සර එතන පන්සලක් තිබ්බලු. ඉතින් මේ ඒක බැරි දියුණු කරලා තමයි ඉතින් දැන් මෙතන මේ විදිහට හදලා තියෙන්නේ. මේ අපි නෙල්ලිගල මම කියන්නේ හදන්න ගන්න මුල් කාලේ නම්ම වගේ ඔතනට ආව ගියා. මේ මොකද ඉතින් මේ එකක් ළඟයි. එතකොට ඉතින් මේ පැත්තේ ප්‍රසිද්ධත් එක්කනේ. ඉතින් මේ එතකොට ඉතින් අර මේ බෝධීන් වහන්සේ එහෙම ඒවා හරි ගස්සලා තිබ්බා. ඒ වුණාට ඉතින් ලොකුවට හදලා තිබ්බේ නෑ. හැබැයි අර ධාතු මන්දිරය හදලා තිබ්බා. මේ ඒ ටික තමයි හදලා තිබ්බේ. එතන ඉඳන් ඉතින් මේ ඒක මේ ගොඩනගාගෙන ඉලා දැන් නම් පුදුම තරම් ලස්සනයි. ඉතින් මට හිතුණා මේ නෙල්ලිගල ගමනත් ඔයාලත් එක්ක එකතු කරගත්තොත් හොඳයි කියලා. මේ නෙල්ලිගලට යන අතරමඟ අපිට හම් වෙනවා දේවාලයක්. දේවාලයක් කියන්නේ ගම්බාර දේවාලයක්. සාමාන්‍යයෙන් එක එක පළාත්වලට ගම්බාර දෙවිවරු ඉන්නවනේ. ඉතින් ඒ වගේ මේ හෙට මම හිතන්නේ මධ්‍යම පළාතටමද මන් දන්නේ නැහැ. නැත්නම් මහනුවර ප්‍රදේශයේද දන්නේ නැහැ. හැබැයි මේ හරියට ගම්බාර දෙවියෝ විදිහට ඉන්නේ නාථ දෙවියෝ. නාථ දෙවියෝ දෙසා ඉදිවෙච්ච දේවාලයක් තියෙනවා. මම හිතන්නේ ඒක රජ කාලිනම ඓතිහාසික දේවාලයක්. දොඩම්වල ශ්‍රීනාථ දේවාලය කියලා තමයි කියන්නේ. දොඩම්වල කිව්වම නුවර දොඩම්වලක් තියෙනවනේ. මේ යටි නුවර දොඩම්වල. ඉතින් අපි ඒ දොඩම්වල දේවාලයට ගිහිල්ලා පඳුරක් ආලා. මොකද අනිවාර්යයෙන්ම අපි දේවාලේ පහු කරන් යනවා නම් එතනට පඳුරක් දාලා වැඳලා යන්නේ. මේ ඒක ඉතින් සාමාන්‍යයෙන් මං හිතන්නේ හැම පැත්තකම ඒ අදාළ දෙවිවරුන්ට තියෙන මේ ගම්බාර දේවාල වලට ඕනම කෙනෙක් පඳුරක් දාලා යනවා. මොකද මං දන්නවා අපේ පැත්තේ කියන්නේ මම මෙහි පංගම මෙහි නෙමෙයිනේ. ඉතින් අපේ පැත්තේ දෙවියෝ ගම්බාර දෙවියෝ විදිහට ඉන්නේ අයියනායක දෙවියෝ වැඩ වාසය කරන්නේ. ඉතින් ඒ තැන්වලත් එහෙම තමයි අයියනායක දේවාල හදලා තියෙනවා. ඉතින් අපි ඒ තැන්වලත් ඒ විදිහට පඳුරක් දාලා වැඳලා පුදලා යන්නේ. මේ මේ නෙල්ලිගලට යන පාර ඔයාලට කියන්න මේ පාර පුදුම තරම් ලස්සනයි. ඒ විතරක් නෙමේ සාමාන්‍යයෙන් දුර ඉඳන් එන කෙනෙක් උනා මල් අරගෙන ආවේ නැත්තම් මේ පාර දෙපැත්තේ මග දිගටම පිච්ච මල් හිටවලා තියෙනවා. ඕන තරම් පිච්ච මල් කඩා ගන්න පුළුවන් වාහනයක ආවත් නවත්තලා මේ පිච්ච මල් හිටවලා තියෙනවා. පුදුම තරම් ලස්සනයි. අපි දැන් මේ අද පොය දවසක් වෙලා මේ ඉතින් කඩනවත් එක්කනේ කට්ටිය ඒ වුණාට ගස්සක මල් තිබ්බා. අපි ඉතින් ගෙදරින් මල් ටිකක් අරගෙන ආපු නිසා ආයෙ කඩාගත්තේ නෑ. ඒ වුණාට මේ දුර ඉඳන් ඉන්න සල්ලි වලට මල් ගන්න ඕනේ. මේ විදිහට ගහෙන් කඩාගෙන පූජා කරන්න පුළුවන්. මෙහෙම කැඩුවට කවුරුත් මොකුත් කියන්නේ නැහැ. කට්ටිය මන් එහෙම කඩා ගන්නවා. හරිම ලස්සන පරිසරයක තමයි නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ පිහිටලා තියෙන්නේ. හැබැයි මේ හවසට හරි සීතලයි. පුදුම තරම් සීතලයි. මේ පොඩි මාය අරගෙන එනවා නම් පොඩ්ඩක් ජර්සියක් වගේ දාගෙන එනවා නම් හොඳයි. අපේ දෙන්න නම් දැන් ඉතින් මේවට උඩ දෙනවනේ. අපේ දෙන්න චූටි කාලේ ඉස්සර අපි අරන් ඉන්නකොට එහෙම තමයි හොඳ ජර්සි දාලා කවර් කරගෙන තමයි අරන් එන්නේ. කොච්චර මේ සීතල නැති දවසක් වුණත් මේක කන්ද උඩනේ. දැන් අපි යන්නේ කන්ද උඩට තමයි යන්නේ. පේනව නේද වාහන කොට අද පොයේ දවසක් නිසා පාක් එක පිරීලා.
ට්‍රීවිල් එක දාන්න උනේ වෙන පැත්තකට. ට්‍රීවිල් බයික් දාන්න කියන්නේ දැන් මෙතන දාන්න ඉඩ නැති නිසා වෙනම පාකින් ඒරියා එකකුත් තිබ්බා. ඉතින් මේ එතනට තමයි දාන්න උනේ. අපි මේ එකක් දාලා දැන් මේ උඩට යනවා. මං කියවනේ අපි ඒ දවස්වල ඉඳන්ම නෙල්ලිගලට ආවා ගියා කියලා. එතකොට මෙච්චර මෙහෙම පඩි දාලා මෙච්චරම මේ විදිහටම හදලා තිබ්බේ නැහැ. හදන ගමන් තමයි තිබ්බේ. දැන් නම් මෙතන ගොඩාක් දේවල් හදලා තියෙනවා. මේ සියම් චෛත්‍යයක් හදලා තියෙනවා සියම් සම්ප්‍රදායට අනුව. එතකොට මොනවාද මේ සුමන සමන් දේව ප්‍රතිමාව හදලා තියෙනවා. ඒ වගේ ගොඩාක් දේවල් හදලා තියෙනවා. ඉතින් අපි මේක අර ටික ගොඩ නැගෙනවා. අපේ ඇස්සලින්ම දැකපු දෙයක්. ඉතින් හරි ලස්සනයි. කන්ද උඩ පරිසරයත් ලස්සනයි. බොහොම හිත නිවෙන සුන්දර තැනක් තමයි මෙතන. අපේ ගෙදර තියෙනවා නෙල්ලි ගහ. මේකේ නෙල්ලිගල කියලා කියන්නේ ඇත්තටම මේ ගල පාමුල පල්ලෙහා කොටසේ තියෙන්නේ නෙල්ලි ගස්. දැන් නම් තියෙනවද දන්නේ. මේක හදන්න ගන්නකොට නම් සෑහෙන්න නෙල්ලි ගස් තිබ්බ. මම ඒක දන්නේ මගේ හස්බන්ඩ් වැඩ කරන සර්වේ ඩිපාර්ට්මන්ට් එකේ. ඉතින් එතකොට මේක හදන්න පටන් ගන්න කාලෙත් මේ හස්බන්ඩ් වැඩ කරේ යටිනුවරමයි. එතකොට යාලාගේ ඔෆිස් එකෙන් තමයි මේක මැනුම් කටයුතු කරේ. එහෙම මේ මැනුම් කටයුතු කරනකොට ගෙනාපු නෙල්ලි ගහක්, පුංචි නෙල්ලි පැලයක්. අද ලොකු නෙල්ලි ගහක් කියලා අපේ ගෙදර තියෙනවා. අපේ පැත්තෙන් ගෙඩි හැදෙන්නේ නැහැ. හැබැයි මේකේ මේ ගලත් එක්ක තියෙන නිසා මේකේ පල්ලෙහා තියෙන නෙල්ලි ගස් නම් නෙල්ලි හැදෙනවලු හොඳට. හස්බන්ඩ් ඉතින් නෙල්ලිත් ගොඩක් කඩාගෙන අවිල්ලා තිබ්බා. ඒ දවස්වල නෙල්ලි කඩාගෙන ඉන්නවා. මේ නෙල්ලි පැලයකුත් දිනෙන්න හිටියව. ගහ ඉතින් හොඳට හැදිලා තියෙනවා. මතක සටහනක් විදියට. ඉතින් ගෙඩි නැතත් ගහ අයින් කරන්න හිතෙන්නේ මේ මෙතනින් ගෙනාපු හින්දම. පේනව නේද පල්ලෙහා එක ආයට කඳු ව්‍යායම් පේනවා. පුදුම තරම් ලස්සනයි. මෙතන හරි හුළඟත් එක්ක සීතල. ඔයාලා අහලා තියෙනවද දන්නේ රණවන පන්සල තියෙනවා බුද්ධ ප්‍රතිමාවක්. ඒ බුද්ධ ප්‍රතිමා වහන්සේ තමයි මං හිතන්නේ ලෝකේ විශාලතම සක්මන් ඉරියව්වෙන් වැඩ සිටින බුද්ධ ප්‍රතිමාව. මෙතනට ඒකත් පේනවා. ඉතින් මම බැලුවේ ඒක මේ පෙන්නන්න ඔයාලට. ඒ වුණාට මීදුම නිසා වැහිලා තිබ්බේ. මීදුම නැත්තම් හොඳට ඒ බුද්ධ ප්‍රතිමාවත් පේනවා. මෙතනට මේ ශ්‍රී පාදස්ථානයේ පේනවා කියලා කියනවා. එහෙම පේන මේ ෆොටෝ එකකුත් මෙතන මේ රාමු කරලා එල්ලලා තියෙනවා. මේ ඒ වුණාට මේ මන්නම් එහෙම දැකලා නැහැ. ඒකනේ අර ඈතට වගේ පේන්නේ මේ ඡායාව වගේ අර මුදුන පොඩ්ඩක්. එහෙම තමයි පේන්නේ. අපි ඉතින් මේ නෙල්ලිගල එනකොට අනිවාර්යයෙන්ම ගෙදරින් තේ එකක් එහෙම හදාගෙන එන්නේ. මොකද ඉතින් මේක උඩ සීතලයිනේ. ඉතින් පල්ලෙහාට බැලලා තේ ටිකක් එහෙම බීලා යන්න පුළුවන් නිසා තේ එකක් එහෙම හදාගෙන එන්නේ. ඉතින් අදත් එහෙම ගෙනාවා. හැබැයි අපි වෙනදා තේ බොන්නේ පල්ලෙහා තියෙන පාක් එකේ. අද වාහන වැඩි නිසා අපිට එතන ත්‍රිවිල් එක දාගන්න හම්බුනේත් නැහැ. ඒක නිසා අපිට එතනින් තේ බොන්න හම්බුනේ නැහැ. ඒක නිසා අපි ටිකක් පාරේ පල්ලෙහාටම ගියා. පල්ලෙහාට ගිහිල්ලා තමයි තේ බිව්වේ. තේ බීලා එහෙම ඉවර වෙලා තමයි ගෙදර ගියේ. ඉතින් ලොකු දුරක් නොවුණත් පොඩි දෙන්න හරි කැමතියි මෙහෙම ඇවිල්ලා මග කොයි හරි නතර වෙලා තේ ටිකක් බීලා ඉඳලා එහෙම යන්න හරි කැමතියි. ඇත්තටම මේ දෙන්න හින්දා තමයි අපි මේ මදාවේ මහන්සි වුණත් මේ එයාලා ඉතින් මේ හරි ආසයිනේ මෙහෙම පොඩ්ඩක් ඇවිදලා කරලා ඉන්න. ඒක හින්දා ඉතින් ඔය ආවා. මම තේත් කිව්වා තේ අපි ගෙදර ගිහින් බොමුද කියලා. තේ උනාට මේ දෙන්න කැමති වුණේ නෑ. අනේ පාරයිනේ හරි නවත්තලා තේ බීලා යන් කියලා කිව්වා. ඉතින් මේ ඊට පස්සේ මොනා කරන්නද ඉතින් ඒ දෙන්නගේ ඉල්ලීමට ඉතින් අපි අහුම්කන් දෙන්න ඕනේනේ. ඒක හින්දා මේ විදිහට තමයි කරේ. පේනව නේද සෙනග ගොඩාක් ඉන්නවා. මේ හැබැයි මේ අද මෙච්චර සෙනග ඉන්නේ පෝය නිසා. වෙනදට මෙහෙම සෙනග නෑ. බොහොම නිදහසේ
ඉන්න පුළුවන්, නිදහසේ ඇවිදින්න පුළුවන්. පාකින් ඒරියා එකෙත් ගොඩාක් ඉඩ පාඩු තියෙනවා. ඉතින් මේ එතන වුණත් මේ හරි ලස්සනයි view එක මේ පල්ලෙහා බලනකොට. ඉතින් ඔයාලට පෙන්වන්න විදිහක් නෑ අද නම් මේ විදිහට, මොකද එතන වාහන ගොඩක් නිසා. නැත්තම් එතනත් හරි නිදහස්. මොකද මේ හොඳට ඉඩ පාඩු තියෙනවනේ. මේ එතන ඉතින් මං හිතන්නේ අවුරුද්දට අවුරුදු උත්සවයක් එහෙම තියෙනවා. ඒ වගේ මේ අර සංස්කෘතික උත්සවත් මෙතන මේ සිද්ධ කරනවා. වෙස් මංගල්‍යයන් තියෙනවා. ඒ වගේ දේවල් මේ නෙල්ලිගල පන්සල මූලික කරගෙන, කියන්නේ මේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ මූලික කරගෙන කරනවා. මේක මේ සියම් ගහලා තිබ්බේ සියම් තමයි. සියම් මේ සම්ප්‍රදායට අනුව නිර්මාණය කරපු චෛත්‍යයක්. ඉතින් හරිම වෙනස්. සියමේ කියන්නේ තායිලන්තයේනේ. ඉතින් හරි වෙනස්. හරි ලස්සනයි හැබැයි. පේනවනේ ඈතින් කඳු ටික. ඇත්තටම මීදුම් ගතිය තමයි තියෙන්නේ, වැහි ගතියකුත් නෙමෙයි. මේ අද දවසේ ඉතින් හොඳට පායපු දවසක්. ඒ වුණාට මේ හරියට මීදුම් ගතිය තියෙනවා. අපේ ගෙවල් වලට මේකේ මේ තියෙනවනේ මේ සමන් දේව ප්‍රතිමාව. එතන රැට ලයිට් දැම්මම මේ ලයිට් එළිය අපේ ගෙදරට ඒ හරියට පේනවා. ටිකක් උඩට උඩ හරියකට ගියොත් මේ තව වැඩිපුර පේනවා. දැන් අම්මගේ හස්බන්ඩ්ගේ ලොකු අක්කලාගේ ගෙදරට එහෙම මේ එයාලා අපිටත් වැඩිය නෙල්ලිගලට කිට්ටුයි. මේ ඉතින් එයාලාගේ ගෙදරත් තියෙන ටිකක් කන්දක් උඩ. එයාලාගේ ගෙදර මිදුලේ ගියාම හොඳටම නෙල්ලිගල චෛත්‍ය අර දාලා තියෙන ලයිට්. එතකොට මේකේ පාතින් වටේට බුද්ධ ප්‍රතිමා වහන්සේලා නෙල්ලලා තියෙනවා. මේ හිඳි පිළිම ඒවත් මේ පේනවා. හොඳටම හරිම ලස්සනයි. අක්කලගේ දොරකඩ ඉස්සරහටම පේන්නේ නෙල්ලිගල. ඈතින් කියන්නේ කන්දෙන් ඈතින් බලපුවම හරි ලස්සන දර්ශනයක්. මේ විදිහට බුද්ධ ප්‍රතිමාවන් වහන්සේලාත් නෙලලා තියෙනවා. මේවා ඉතින් වීඩියෝ කරන්න පුළුවන්. මේවට පිටුපාලා තමයි අර මේ ඡායාරූප ගන්න ඒ වගේ දේවල් බැරි. ඇත්තටම ඉතින් මෙතනට මං හිතන්නේ බෞද්ධ අබෞද්ධ ඒ වගේම මේ සිංහල අය විතරක් නෙමෙයි වෙනත් ජාතීන් වල අය පවා එන තැනක්. මේ ඒ වගේ ඉතින් හැමෝටම එන්නත් පුළුවන්. නිදහසේ වන්දනාමාන කරන්නත් පුළුවන්. ඒ වගේම මේ හවස් කාලය අර හිතේ සැනසීමෙන් නිදහසේ ඉන්න පුළුවන් තැනක් තමයි මේක. අපි ඉතින් ගොඩාක් රැ වෙනකන් හිටියේ නැහැ. පේනව නේද ඈතින් ඉර බැහැගෙන යනවා. ඒක හම්බෙන් වගේ තමයි අපි දැක්කේ. මොකද හෙට ඉස්කෝලෙත් තියෙන හින්දා මේ ගොඩාක් රැ වෙනකන් ඉන්න බෑ. අපි පල්ලෙහාට එනකොටත් සෙනඟ උඩට එනවා. ඉතින් හරි ලස්සනයි. ලයිට් දැම්මහම රැයට තවත් ලස්සනයි. ඉතින් මේ අපිට ඒ වුණාට රැ වෙලා ඉන්න බැරුව ගියා. මේ උදේට ඉතින් ඉස්කෝලේ යන්නයි ආයෙ වැඩට යන්නයි. අනික මම රැයට කෑම හදලත් නෙමෙයි ආවේ. මේ කොච්චර ඉතින් තේ බීලා කරලා ගියත් මේ ටිකක් රැ වෙනකොට අපේ දෙන්නට බඩගිනි එහෙම එනවා. ඒක නිසා රැයට කෑම හදන්නත් ඕනේ හින්දා මේ අපි ඉතින් යන්න තමයි හදන්නේ දැන්. මේ කඩ දකින්නකොට නම් ඉතින් අපේ දෙන්න මේ අරන් දෙන්නකෝ කියලා කිව්වා. මං ඉතින් මොකද අරන් දුන්නේ නැහැ උනාට. මේ ආයෙත් තව ටිකක් දුර ගමනක් තියෙනවා. එහෙ ගියාම අරන් දෙන්නම් කියලා මේ මොකුත් ඉතින් අරන් දුන්නේ නැහැ. දෙන්නගේ හිතත් ඉතින් එච්චර හරි නෑ. ඉතින් එනකොට හැබැයි ඉතින් ඒක එතනින් පහ වුණාට පස්සේ ආයෙ ගානක් නැහැ. දැන් තියෙන්නේ පල්ලෙහාට එන්න. මේ යනකොට ඉතින් කන්දනේ. අපි මේ පාරේ මගට ඇවිල්ලා තේ හැමත් බීලා තමයි ගෙදර යන්න ගියේ. ඉතින් ඔයාලා මගෙත් එක්ක මේ
රැඳිලා හිටිය කාලයට ගොඩාක් ස්තුතියි කියලා කියනවා. ඒ වගේම තමයි මට දෙයක් කියන්න ඕනි. මගේ වීඩියෝ වල අඩුපාඩු තියෙනවා නම් ඒ සම්බන්ධව යෝජනා, චෝදනා, අදහස් හැම දෙයක්ම මට කමෙන්ට් කරන්න කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා. මොකද ඒක මට හොඳ මොටිවේෂන් එකක් වෙයි. මොකද මම මේ YouTube අවකාශයට තාම අලුත්නේ. ඒක නිසා මගේ අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න ඔයාලගේ සහයෝගය මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ආදරණීය හදවත් තියෙන ඔයාලා හැමෝගෙම මං ඉල්ලනවා මට මේ ගමන යන්න ඔයාලගේ අදහස් චෝදනා හරි කමක් නෑ කියන්න කියලා. මං අර කිව්වා වගේ ඒක මට හොඳ මොටිවේෂන් එකක් වෙයි. එහෙනම් ඉතින් අපි ගිහින් එන්නම් අදට. ආයෙත් දවසක ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මං ඔයාලගෙන් සමුගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්. ඒ වගේම උතුම් වූ තෙරුවන් සරණ මම ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම.